ඉතින් ආයුබෝවන් සුබ දවසක් කියලා නැවත වතාවක් පිළිගන්නවා විශ්ව පෙරේරා YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලා වගේම බයොලොජි ලෙසන්ස් විත් විශ්ව YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාම විශේෂයෙන් අපේ channel එකේ එකතු වෙලා ඉන්නේ පාඩම් කරන දරුවන්. එහෙම නැත්නම් A level වලට O level වලට මුහුණ දෙන්න ඒ විභාග වලට ලෑස්ති වෙන දරුවන්. විශේෂයෙන්ම බයෝ සහ විද්‍යා අංශ වලින් ඉගෙන ගන්න දරුවන්. ඒ විතරක් නෙමෙයි අනිත් දරුවෝත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා පේනවා. අපි දකින කමෙන්ට්ස් වලින් දරුවෝ නිතරම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි සර් අපිට මේ එක දිගට පාඩම් කරගන්න හරි අමාරුයි සමහරලාට සර් කියලා දෙනා පොමොදොරෝ ටෙක්නික් එක කියලා තියෙනවා ඊට පස්සේ යාළුවෙක් එකතු වෙලා පාඩම් කරන්න කියලා තියෙනවා මේ දේවල් කරන්න කියන තරම් ලේසි නෑ ටිකක් අමාරුයි ඒක නිකන් ගයිඩ් වෙන්නේ නෑ කවුරු හරි කෙනෙක් හිටියේ නැත්තම් ඒක කෙරෙන්නේ නෑ මේ වගේ දෙයක් නිතරම කියනවා ඉතින් මේකට හොඳ විසඳුමක් මට හම්බුණා මේ ළඟදී මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා mehevara.lk කියලා. A level mehevara කියලා ඔයගොල්ලෝ දැකලා ඇති YouTube channel එකකුත් තියෙනවා. එතකොට මේ channel එක විසින්ම තමයි මේ වෙබ්සයිට් එක කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ඔයගොල්ලෝ මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ mehevara වෙබ්සයිට් එක ඇතුලේ mehevara.lk කියන වෙබ්සයිට් එක ඇතුලේ ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රොෆයිල් එකක් හදාගන්න. ඔයගොල්ලෝ social media වල ඉන්නවා වගේ TikTok, Facebook ඒ වගේ තැන්වල ඉන්නකොට ඔයගොල්ලෝ ප්‍රොෆයිල් එකක් හදාගෙන ඔයගොල්ලෝ ඒක use කරනවා නේ. ඉතින් සම්පූර්ණයෙන් මේ mehevara.lk කියන වෙබ්සයිට් එක ඒ වගේම සෝෂල් මීඩියා එකක් වගේ යූස් වුණාට හැබැයි මේක සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය මුල් කරගත්ත සමාජ මාධ්‍යයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙදි මේකේ ප්‍රොෆයිල් එකක් හදාගත්තොත් මම ඔයගලන්ට පෙන්නන්නම් මේ ඒකේ ප්‍රොෆයිල් එකක් හදාගන්නේ කොහොමද? ඒක රෙජිස්ටර් වෙන්නේ කොහොමද? සහ ඒකෙන් පස්සේ ඔයගලන්ට හම්බ වෙන දේවල් මොනවද කියලා. ඒකෙදි ඔයගලන්ට අවස්ථාවක් හම්බ වෙනවා ඕගොල්ලොන්ගෙම කියලා රූම් එකක් හදාගෙන ඒකට කියන ස්ටඩි රූම් එකක් හදාගෙන ඒ කියන්නේ ඔන්ලයින් මේක නිකන් Zoom මීටින් එකක් වගේ මේකට හැබැයි ලොකු data ප්‍රමාණයක් වැය වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා ඒ හින්දා ඇත්තටම පොඩි data ප්‍රමාණයකින් ඕගොල්ලන්ට පුළුවන් පැය ගාණක් තිස්සේ වුණත් ඒකට ලොග් වෙලා තනියෙන් නෙමෙයි ඕගොල්ලන්ට පුළුවන් ඒ ස්ටඩි රූම් එකට තවත් යාළුවෝ කීප දෙනෙක්වත් ඇඩ් කරගෙන පාඩම් කරන්න. ඒතර අපි පොඩ්ඩක් බලමු මේ කොහොමද මේක වෙන්නේ කියලා. මේ මෙන්න මේ විදිහට අපි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මගේ. ඔයගොල්ලන්ට මේකෙදි මුලින්මම කරන්න තියෙන්නේ mehevara.lk කියලා සර්ච් කරගන්න. හරි. එතකොට එන වෙබ්සයිට් එකේ ඔයගොල්ලන්ට හම්බ වෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. යූසර් නේම් එකක්, පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. දැන් ඔයගොල්ලෝ දැන් මම මේකට ලියාපදිංචි වුණා ඇත්තටම. එහෙම ලියාපදිංචිලා නැත්තම් ඔයගොල්ලන්ට ওই පල්ලෙහා තියෙනවා don't have an account කියලා. එතකොට create account කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට හරිම ලේසි දෙයක් කරන් තියන්නේ. ඔයගොල්ලෝ ගාව තියෙන ඕනම email එකකින් ඒකට register වෙලා ඔයගොල්ලෝ password එක create කරගත්තම මේ සම්පූර්ණයෙන්ම ඉතුරු ටික කරගන්න පුළුවන්. ඒක කියන්නේ create කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට account එකක්. එතකොට ඔයගොල්ලන්ට password එක මේ විදිහටම මගේ මේ device එකට save වෙලා තියෙන මගේ account එකේ password එක. එතකොට ඔයගොල්ලන්ට continue කරලා ලේසියෙන්ම ඔයගොල්ලෝගේ account එකට ඇතුල් වෙන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට sign in වුණාට පස්සේ ඔයගොල්ලන්ට අර Facebook වල වගේ නිකන් සමාජ මාධ්‍යයක තියෙනා වගේම interface එකක් දකින්න පුළුවන් මේකේ. එතකොට ඒකේ ඔයගොල්ලෝගේ profile එකක් create වෙනවා ලස්සනට. එතකොට මේ තියෙන මගේ profile එක. ඒකේ ඔයගොල්ලන්ට තියෙනවා ඔයගොල්ලෝ පේනවාද පැත්තකින් මේක mobile විදියට use කරොත් දැන් මම මේක tablet එකකින් තමයි මේක use කරන්නේ. එතකොට mobile එකකින් use කරොත් ඔයගොල්ලන්ට මේක වෙනස් විදියකට තියෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ පැත්තෙන් පෙන්නන ඒ side bar එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ස්ටඩි රූම් කියලා එකක් තියෙනවා රෝස පාට අයිකන් එකක්. ඒ ස්ටඩි රූම් එක කියන එක ක්ලික් කරා. ඒ ස්ටඩි රූම් ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් start new room කියලා එකක් පෙන්නලා තියෙනවා. ඒකේ ඔයගොල්ලන්ට පුළුවන් ඕනම් පොමොදොරෝ විදියට පාඩම් කරන්න. එහෙම නැත්නම් time කරලා stop watch එකක් විදියට use කරලා පාඩම් කරන්න. ඒ කියන්නේ දැන් පොමොදොරෝ ටෙක්නික් එක ගැන මම වීඩියෝස් ඕන තරම් කරලා තියෙනවා. මම මගේ පොමොදොරෝ ටෙක්නික් එක ගැන දැනට කරලා තියෙන වීඩියෝ එකේ link එක මෙතනින් වැටෙන දෙන්නම්. ඒ වගේම මෙතන ඉහළින් ඒ වගේම තමයි ඉදිරියටත් මම try කරන්නම් තව අලුතෙන් වීඩියෝ එකක් මේ මොකද්ද මේ පොමොදොරෝ ටෙක්නික් එක කියලා විස්තර කරලා වීඩියෝ එකක් දාන්න. මේ පාඩම් කරන ළමයින්ට විශේෂයෙන්ම විභාගයක් ලං වුණාම හරියට ફોකස් කරලා පාඩම් කරන්න බැරි දරුවන්ට ફોකස් කරලා එක තැනක ඉඳගෙන පාඩම් කරන්න කියලා දෙන හොඳම ක්‍රමය තමයි පොමොදොරෝ ටෙක්නික් එක කියන්නේ. ඒතකොට ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්. ඒ විදිහට ඒක දන්නා ළමයින්ට පුළුවන් මේකෙදි වෙන්නේ අතන විනාඩි 25ක් එක දිගට ඉඳගෙන පාඩම් කරලා විනාඩි 5ක ඉන්ටර්වල් එකක් ගන්නවා. හරි ඒ ඉන්ටර්වල් එක ඇතුළත ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඕන්න දැන් මේක මේගොල්ලෝ ඉඩ සලස්සලා තියෙන මම ඕන්නම් පොමොදොරෝ ටෙක්නික් එක
ගැන මම පෙන්වන්න වෙන වෙලාවක වීඩියෝ එකක් ගන්න ගමන් මේකෙන්ම පෙන්වන්නම් ඒකත්. එතකොට මේ ඇප් එක යූස් කරනවා නම් ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එක යූස් කරනවා ඔයගොල්ලන්ට පුළුවන් ඒ විනාඩි 5 ඇතුළත ඕනනම් දැන් මම කියන්නේ තනියෙන් විතරක් නෙමෙයි මේකට යාළුවන්ව ඇඩ් කරලා යාළුවන්ට ඉන්වයිට් කරලා මේකෙන් කට්ටියක් එක එකතු වෙලා පාඩම් කරන්න පුළුවන් කියලා. ඒකට පුළුවන් අර විනාඩි 5 ඇතුළත ඔක්කොටම සෙට් එකටම එකට මොනවා හරි පාඩම් කරද්දී ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න chat එකක් ඕපන් වෙනවා. ඒ වගේ දේවල්. එහෙම නැත්නම් mind relaxing music එකකට listen කරන්න අහන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි? ඒ වගේ දේවල් ඊට සලස්වලා තියෙනවා මේ වෙබ්සයිට් එකෙන්ම. එහෙම නැත්නම් ටයිමින් සෙෂන් එකක්. ඒ හිතන්නකෝ ඔයගොල්ලන්ට පැයක සෙෂන් එකක් දාලා ඒ පැයේ ඉන්නවා ඔයගොල්ලෝයි තව යාළුවෝ සෙට් එකකුයි එකට පාඩම් කරන්න. ඒතකොට මේ පැය ඉවර වෙනකන් ඔයගොල්ලන්ට කතා කරන්න වෙන දේවල් කරන්න බෑ. ටයිම් එක යනවා පෙන්නන ඔයගොල්ලන්ට. හරි? මම මේකෙදි ඒ ටයිමින් සෙෂන් එකක් ගන්නම් නිකම්. ඒක කොහොමද වෙන්නේ කියලා. එතකොට ටයිමින් සෙෂන් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒ වෙලාවේදී ඔයගොල්ලෝ පාවිච්චි කරන සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න. උදාහරණයක් විදිහට මම ගන්නම් මගේ ආසම සබ්ජෙක්ට් එක බයොලොජි. හරි? බයොලොජි සබ්ජෙක්ට් එක අරගෙන එතකොට ඒක ඕනනම් ඔයාලට මේ ප්‍රයිවට් රූම් එකක් විදිහට තනියෙන්ම යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පබ්ලික් රූම් එකක් විදිහට ගත්තොත් දැන් මම මේක ප්‍රයිවට් රූම් කියන එක එබුවේ නැත්නම් මේක පබ්ලික් රූම් එකක් විදිහට තමයි යන්නේ. එතකොට ඒක ක්‍රියේට් රූම් කියන එක එබුවට පස්සේ මෙන්න මේ විදිහට රූම් එකක් ක්‍රියේට් වෙනවා. ඔයාලට පුළුවන් මේකේ කෝඩ් එකක් උඩින් වැටලා තියෙන. ඒ කෝඩ් එක කොපි කරලා අනිත් යාළුවන්ට ෂෙයා කරන්න. එතකොට අනිත් අයටත් ඒකට ජොයින් වෙලා ඔයත් එක්කම වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඒ නැතත් ඔයගොල්ලන්ට මේක පබ්ලික් නම් දාලා තියෙන මම පෙන්නන්නම් ඉස්සරහට. පබ්ලික් නම් දාලා තියෙන්නේ මේ වෙලාවේ ඇප් එක යූස් කරන අයටත් පුළුවන්. ඔයා බයොලොජි පාඩම් කරනවා කියලා දැනගෙන මේ වෙලාවේ ජොයින් වෙලා ඔයත් එක්කම බයෝ පාඩම් කරන්න. නමුත් එතනදී ඔයගොල්ලන්ට අනිත් කෙනා කවුද කියලා පේන්නේ නැහැ. නමුත් තව කීප දෙනෙක් ඉන්නවා කියලා රූප සටහනක් මේ වගේ පෙන්눔 කරනවා. එතකොට ඒකෙදි මම අර කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට ඕනම් පුළුවන් ආදිසර යාළුවාගෙන් මොනවාරි ප්‍රශ්නයක් අහන්න වගේ දෙයකට chat එකක් ඕපන් කරන්න ඕන නම් chat එක යන්න පුළුවන්. හැබැයි වැඩේ කියන්නේ chat එකට ගිය ගමන් ඒක ලොක් කියලා වැටෙනවා. පේනවා දකුණු අත පැත්තේ ලොක් කියලා වැටෙනවා. මොකද ඔයාගේ ටයිමින් සෙෂන් එකේදී ඔයාලට chat කරන්න තහනම්. chat කරන්න බෑ මොකද පාඩම් කරන්න ක්‍රමයක් වගේ අපි මේකට එන්නේ. එහෙනම් එයාට chat කරන්න නම් මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා මුලින්ම මේ ස්ටඩි සෙෂන් එක පොඩ්ඩක් පෝස් කරන්න ඕනේ. බලන්න මම පෝස් කරාට පස්සේ දකුණු පැත්තේ chat බටන් එක ඕපන් වුණා. එතකොට ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාන්න මොකක් හරි. මම මේ පෙන්නන විදියට. නැවත ඔයාලට පාඩම් කරන්න පටන් ගන්න ඕන නම් දැන් ඔයගොල්ලෝ පේනවා නේද බ්‍රේක් කියලා වැටලා තියෙන්නේ. ඒතකොට බ්‍රේක් එක අයින් කරනවා නම් නැවත මේ ස්ටඩි සෙෂන් එක නැවත ස්ටාර්ට් කරගෙන යන්න පුළුවන්. පැහැදිලිද? ඒතකොට මේ විදියට ඔයගොල්ලන්ට ඉන්ටර්වල් එකක් අරගෙන ඕන නම් මේක මේ පොඩි බ්‍රේක් එකක් අරගෙන මේකේ මියුසික් කියන එක ඔබලා ඔයගොල්ලන්ට පුළුවන් අදාළ මියුසික් වලට ලිසන් කරන්න. නමුත් තාම මේගොල්ලෝ දීලා නැහැ. මං හිතන්නේ මියුසික් ටික කමින් සූන් කියලා තමයි දාලා තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට තමයි මේ ඇප් එකේ වැඩ ටික යන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ විදිහට පුළුවන් අවශ්‍ය වෙලාවක් පාඩම් කරාට පස්සේ හරි මේකේ තව තියෙනවා ක්විස් හදන්න, පේපර්ස් කරන්න මේ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේකට ඇවිල්ලා බලන්න. මේකේ තියෙන අනිත් ඔප්ෂන්ස් මොනවද කියලා මම මේ දරුවන් අහන හින්දා මේ ඔයගොල්ලන්ට පාඩම් කරන්න ඔයගොල්ලෝ සපෝට් එකක් ඔයගොල්ලෝ විසින්ම හදාගන්න විදිහට තමයි එතන මේ වීඩියෝෙන් මම ගෙනෙන්න යෝජනා කරේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන් ලීව් වෙන්නත් ඔයගොල්ලෝ වැඩ කරලා ඉවර වුණාට පස්සේ දැන් මම ලීව් වෙනවා මේ වෙලාවේදී. එතකොට අවසානයේදී ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට ආයමත් අර කලින් තිබ්බ බාර් එකටමයි ගියේ. ඒකේ පේනවා උඩින් මේ දැන් ඔයගොල්ලෝගේ සෙෂන් එක ක්‍රියේට් කරන බාර් එකේ මේ විස්තර තියෙනවා වගේම public rooms කියන බාර් එකේ බොම ඔයගොල්ලන්ට පේනවා මේ වෙලාවේ කොච්චර public rooms ටිකක් ඕපන් වෙලා තියෙනවද බලන්න. දරුවන් කිහිප දෙනෙක් මේ වෙලාවේ පාඩම් කරනවා, බයෝ පාඩම් කරන ළමයි, ෆිසික්ස් පාඩම් කරන අය, මැත්ස් පාඩම් කරන ළමයි ඉන්නවා. ඒවත් එක්ක ජොයින් වෙන්න පුළුවන් ඕනවා ඔයගොල්ලන්ට. හරි? දැන් මම ඕනනම් පෙන්නුවොත් මේ බයෝ පාඩම් කරන ළමයෙක් එකට මම ජොයින් සෙෂන් කියලා දැම්මොත් මට ජොයින් වෙන්න පුළුවන් ඒකට. හරි? ඒගොල්ලොත් එක්ක එතකොට මේ වැඩ ටික කරන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ මට ඕන නම් ලීව් වෙන්න ඕන නම් නැවතත් මේ විදිහට ලීව් වෙන්න පුළුවන්. හරි? එතකොට මට පෙන්නනවා මේක ඇනලිටික්ස් කියලා බාර් එකක්. ඒ ඇනලිටික්ස් වලින් මට බලන්න පුළුවන් ඔයා මොන සබ්ජෙක්ට් එකකටද මොන විදිහටද වැඩ කරලා තියෙන්නේ කියලා. විතරක් නෙමෙයි. කොච්චර දැන් මේකේ ස්ටඩි ફોකස් එකක් පෙන්නනවා මේ ප්‍රස්තාරයක් විතර මේ වම් පැත්තේ ස්ටඩි ફોකස් ට්‍රෙන්ඩ් කියන එක. එතකොට ඒකේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් මම මේ 28 days වලින් දැම්මොත් එහෙම ඔයගොල්ලෝ පේනවා මගේ ට්‍රෙන්ඩ් එක කොහමද ගිහිලා තියෙන්නේ කියලා. මම පාඩම් කරලා තියෙන්නේ කොහමද මම මේක යූස් කරලා මම බලුවා යම්කිසි කාලවක වanuwa. එතකොට ඔයගොල්ලෝ පේනවාද මම එක එක දිනවල මම කොහොමද පාඩම් කරලා තියෙන්නේ මම කොච්චර වෙලාවක් පාඩම් කරලා තියෙනවද කියලා මටම මේකෙන් බලා ගන්න පුළුවන්. හරි? ඒ වගේම මේකේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් වැඩිම වෙලාවක් පාඩම් කරපු දරුවන්ව වෙනම টොප් ලිස්ට් එකක් හම්බ වෙනවා. හරි? පැය 12ක් පාඩම් කරන ළමයි ඉන්නවා. හරි?
ඒ වගේම quiz sheets වෙනම තියෙනවා. මේවා ඉස්සරහට හම්බ වෙයි ඔයගොල්ලන්ට. ඉතින් මේ app එක use කරන්න. ඉතින් මේක පාඩම් කරන්න විතරක් නෙමෙයි මේකේ ගොඩාක් මේ site bar එක බැලුවම ඔයගොල්ලන්ට පේනවා ගොඩාක් options තියෙනවා මේකේ. හරි. ගුරුවරුන්ට මේකේ පුළුවන් classes කරන්න මේකේ මේ website එකත් එක්ක join වෙලා දරුවන්ට පුළුවන් classes හොයාගන්න මේකේ. ඒ වගේම ඔයගොල්ලෝගේ පරණ පොත්පත් තියෙනවා නම් ඒවා විකුණන වැඩේ කරගන්න පුළුවන් මේකත් එක්ක එකතු වෙලා. හරි ප්‍රොඩක්ට්ස් විකුණ ගන්න පුළුවන් මේකේ අධ්‍යාපනය සම්බන්ධ දේවල්. ඉතින් සාමාන්‍ය නිවුස් ෆීඩ් එකකුත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පාඩම් කරන්නේ නැති වෙලාවට මෙන්න මේ විදියට. හරි මේ විදියට අධ්‍යාපනය සම්බන්ධ වටිනා නිවුස් ෆීඩ් එකක් තියෙනවා මේ වෙබ්සයිට් එක ඇතුළට ගියොත් එහෙම මේක තාම ඩෙවලොප් කරන ගමන් තමයි තියෙන්නේ. එතකොට ඉස්සරහට සම්පූර්ණයෙන්ම මොබයිල් ඇප් එකකුත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි මෙහෙවර එකෙන්. ඉතින් අපේ channel එකත් subscribe කරන ගමන් මෙහෙවර channel එකත් YouTube එකේ තියෙන එකත් subscribe කරන්න. ඒ වගේම මේ site එකට join වෙන්න. විශේෂයෙන් මගේ ගෝලයන්ගෙන් ආරාධනා කරනවා මම ගෝලයන්ට මේ site එකට register වෙලා ඔයගොල්ලෝ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. ඒ වගේම අනිත් දරුවොත් මේකෙන් වාසියක් ලබා ගන්න කියලා. එහෙනම් නැවත වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. සුබ අනාගතයක්.